හායි සැලමත් පතන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අද මම ගෙනල්ලා තියෙනවා මැලේ භාෂාවෙන් අපිට එදිනෙදා භාවිත වන වචන කිහිපයක්. මේ තමයි අපේ 10 වෙනි පාඩම. කලින් පාඩම් 9ම බලපු නැති කවුරු හරි ඉන්නව නම් ඔයාලට පුළුවන් බයෝ එකේ තියෙන YouTube link එකෙන් YouTube එකට ගිහිල්ලා ඒ පාඩම් 9 බලන්න. මේ පාඩම් මම ගෙනල්ලා තියෙන්නේ මැලේසියාවට අලුතෙන් ඇවිල්ලා තියෙන භාෂාව ඉගෙන ගන්න කැමති ඔයාලට. එහෙනම් අපි යමු පාඩමට. අපේ පළවෙනි වචනේ තමයි කන්න. කන්න කියලා අපි කෙනෙක්ට කියනවා මකන්. මකන්. අපේ දෙවෙනි වචනේ තමයි මිනුම්. මිනුම් කියලා අපි කියන්නේ බොන්න. තුන්වෙනි වචනේ තිඩෝර්. තිඩෝර් කියලා අපි කියනවා නිදා ගන්නවට. අපේ ඊළඟ වචනේ තමයි අවදි වෙනවා. අවදි වෙනකොට අපි කියනවා බංගුන් කියලා. මේක ප්‍රොනවුන්ස් කරන්නේ බංගුන් කියලා ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. මේක බංගුන්. අපේ ඊළඟ වචනේ තමයි බුකා. බුකා කියලා කියන්නේ විවෘතයි කියලා කියන එක. බුකා. වසා ඇත. ඒ කියන්නේ දොරවල් මොනවා හරි වහලා නම් අපි ඒකට කියනවා තුතුප්. තුතුප් මොනවා හරි කාට හරි වහන්න එහෙමනම් අපි කියනවා තුතුප්. ලියනවට අපි කියනවා තුලිස්. තුලිස්. කියවනවට අපි කියන්නේ බාචා. බාචා මේක බාකා නෙමෙයි බාචා. ඊළඟ වචනේ තමයි අඳින්න. අඳින්න කියලා අපි කියන්නේ මේක මේ ඇඳුම් අඳිනව නෙමෙයි මොන හරි දෙයක් ඇදලා ගන්නවට අපි කියනවා තරි. තරි. තල්ලු කරනවා අපි කියනවා තොලා. තොලා. ඊළඟ වචනේ තමයි යන්න. යන්න කියලා අපි කියන්නේ පගි. පගි මේකේ පගි කියලා කියන්නේ නැහැ. පගි කියලා කියවුනොත් මේක උදේ. පගි කියලා කියන්නේ මැලේ භාෂාවෙන් උදේ. මේක පගි. පර්ගි. මේකේ ආර් අකුරක් ප්‍රොනවුන්ස් වෙනවා. එන්න කියලා අපි කියන්නේ දතාං. දතාං. මේක දතාං නෙමෙයි මේක දතාං. ඊළඟ වචනේ තමයි නැගිටින්න. නැගිටින්න කියලා අපි කියනවා නැගිටලා ඉන්නකොට අපි කියනවා බර්දීරි. බර්දීරි. වාඩි වෙනකොට අපි කියනවා ඩුඩුක්. ඩුඩුක්. ලරි කියලා අපි කියනවා දුවනවට. කවුරු හරි කෙනෙක් දුවනවා නම් ලරි. මේක ඇවිදිනව නෙමෙයි දුවනවට තමයි ලරි කියන්නේ. මොනවා හරි දෙකක් විකුණනවා නම් අපි කියනවා ජුවල්. ජුවල්. ඔයාලා පුළුවන් නම් කියන්න බලන්න මිලදී ගන්නකොට මොකද්ද කියන්නේ කියලා.